පසුගිය දවස්වල ලංකාවේ හැම ප්‍රදේශයක්ම වගේ ජලයෙන් යට වුණා. මේකට ප්‍රධානතම හේතුව තමයි අධිකව පැවතිච්ච වර්ෂාව. ඉතින් මේ ගම් වතුර බැහැලා ගියත් මේ දවස්වල ගොඩක් අවදානමක් තියෙනවා මේ වසංගත ලෙඩ රෝග පැතිරීමේ. ඒ වගේම මේ දවස්වල සමාජය තුළ ගොඩක් කතා බහට ලක් වෙන රෝගයක් තමයි මීඋණ කියන්නේ. අපි අද කතා කරමු මීඋණ කියන රෝගය මොකක්ද? ඒකේ රෝග ලක්ෂණ, ඒක වළක්ව ගන්නේ කොහොමද? ඔයාට මේක හැදෙයි කියන බිය නැති කරගෙන මේක හැදෙන එක වළක්ව ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන අද මේ වීඩියෝ එකකින් කතා කරමු. ලෙප්ටෝස්පයිරොසිස් කියන නමින් හඳුන්වන මේ රෝගය සාමාන්‍ය ව්‍යවහාරයේදී මීඋණ කියලා හඳුන්වනවා. මේක ප්‍රධාන රෝග වාහකයා වෙන්නේ මීයන්. මීයන්ට මේ රෝග දෙන්නේ බැක්ටීරියාවකින්. මේ බැක්ටීරියාව මීයන්ගේ මුත්‍රා මගින් ජලයට හෝ තෙත පසට එකතු වෙනවා. මේ තුල මේ බැක්ටීරියා වර්ධනය වෙලා අපි මේ ජලයට හෝ මේ පසට නිරාවරණය වුණාට පස්සේ අපේ ශරීරයේ ඇති වෙලා තියෙන සීරීමකින්, තුවාලකින්, ඒ වගේම අපේ මුඛයෙන්, නාසයෙන් මේ වගේ ස්ථාන වලින් මේ ශරීරය අපේ ඇඟට, අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මේ දවස්වල මේ වර්ෂාවත් එක්ක ඇති වෙලා තියෙන ගම් වතුර නිසා ඇත්තටම ගොඩක් ජලය අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒ වගේම පරිසරය අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් මේවට මේ දවස්වල මිනිස්සු නිරාවරණය වුණාට පස්සේ මේ රෝගය වැළඳෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. මේ ඇත්තටම මේ මීඋණ කියන රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍ය උණකට සමානයි. නමුත් ඊට වැඩිය බැරෑරුම් රෝගයක් නැත්නම් ඊට වැඩිය භයානක රෝගයක් තමයි මේ මීඋණ කියන්නේ. මේ බැක්ටීරියාව අපේ ශරීරයට ආසාදනය වෙලා දින 5-14ක් අතර ඔයාට තදබල හිස රදයක්, අධිකව පවතින උණක්, වමනය යෑමක්, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතා, ඒ වගේම ඇඟේ මස්පිඩු වේදනාවක්, මේ වගේ දේවල් තියෙනවා නම් ඒක මීඋණ වැළඳලා තියෙනවා කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. අපි බලමු මේකට අපිට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියලා. මීඋණ කියන රෝගය ඔයාට වැළඳෙයි කියලා හරි සැකයක් හෝ මේ වගේ රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් ඩොක්සිසයික්ලින් කියන මේ රෝගයට තියෙන ප්‍රතිජීවක ඖෂධය ලබා ගන්න. මේක ડોක්ටර් කෙනෙක් හම්බෙලා ගන්න ඕන බෙහෙතක්. ඒ වගේම තමයි ඔයාට මේ රෝගේ වැළඳෙයි කියලා ඔයා යම්කිසි විදිහකට ජලයට නිරාවරණය වෙන්න හෝ මේ අපිරිසිදු ජලයත් එක්ක සම්බන්ධ වෙන්න යනවා නම් මේ ප්‍රතිජීවක ඖෂධය භාවිතා කරලා ඒවට යොමු වෙන එක හොඳයි. ඒ තුලින් මේ වගේම තමයි මේ දවස්වල ඔයාට යම්කිසි උණක් වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න එක ගොඩක් වැදගත්. ඉතින් අවසාන වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ මේ දවස්වල මේ වසංගත ලෙඩ රෝග බොහෝමයක් පවතින කාලයක්. ඒ කියන්නේ අපේ ශරීරයට අපිරිසිදු ද්‍රව්‍ය අවදානම ගොඩක් වැඩි. මේ ඇතිවෙච්ච ගම් වතුර අවදානමත් එක්ක ලංකාවේ හැම ප්‍රදේශයක්ම ජලයෙන් යට වුණා. ඉතින් ඒ හැම ප්‍රදේශයකම මේ අපවිත්‍ර ජලය, ඒ කියන්නේ වැසිකිලි වල අපවිත්‍ර දේවල්, ඒ වගේම සතුන් මිය යෑමෙන් ඇතිවෙන ඒ අපිරිසිදු දේවල්, මේ වගේ විස බීජ ගොඩක් මේ ජලයත් එක්ක මික්ස් වෙලා තිබ්බා. ඉතින් ඒවට නිරාවරණය වුණා නම් ඔයත් අනිවාර්යයෙන්ම ඔයාට මේ වගේ උණක්, ඒ වගේම වෙනත් අපහසුතාවයක් තියෙනවා නම් මේ දවස්වල වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් එහෙමනම් අපි අද මීඋණ කියන රෝගය ගැන ගොඩක් තොරතුරු දැනගත්තා.
ඉතින් ඔයාටත් මේ වගේ තදබල ඉස්සර දෙයක් ඇඟට මහන්සියක් උණක් මේ වගේ දෙයක් තියෙනවා නම් ඇඟපත වේදනාවක් මේ වගේ දෙයක් තියෙනවා නම් දවස් සතියකට අධිකව උණ පවතිනවා නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා මේ බට ප්‍රතිකාර ලබා ගන්න එක ගොඩක් වටිනවා. මොකද මේක රෝගේ වැළඳුනාට පස්සෙත් මේ වුණ කියන රෝගේ වැළඳුනාට පස්සෙත් ඔයාට හරියට ඩොක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් කරලා බෙහෙත් ලබා ගන්නවා නම් ප්‍රතිකාර කරනවා නම් මේක සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය සනීප කරගන්න පුළුවන්. මේ රෝගේ වැළඳලා තිබ්බත් මුල් කාලේදී අඳුනගත්තොත් සුවපත් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට බැරි වෙලාවත් මේ රෝගය වැළඳිලා මේක උත්සන්න වෙලා තිබුණොත් අවසානයේ මරණය පවාත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දවස්වල උණ හෙම්බිරිස්සාව කැස්ස ඇඟපත රුදාව මේ වගේ අපහසුතාව ඔයාට තියෙනවා නම් මස්පිඩු වේදනාව ඇඟේ වේදනාව මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් එහෙමනම් අදට සමු ගන්නවා අපි ආයෙත් දවසක මේ වගේම මේ දවස්වල බහුලව පවතින ගැටලුවකට විසඳුම් සමග හමු වෙමු. ඔබ සැමට නිරෝගී දිවියක් වේවා.